සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අද ගෙනාවේ Padlet කියන AI tool එක ගැන. මේක Google හරහා sign වෙන්න පුළුවන්. ඉතින් Google account එකක් උගන් තෝරගන්න පුළුවන්. මෙතෙන්දී ඔයගොල්ලන්ට තෝරන්න වෙනවා ඔය ස්ටුඩන්ට් කෙනෙක්ද ටීචර් කෙනෙක්ද වගේ. ටීචර් කෙනෙක් කියලා මම තෝරගන්නවා. මේක තමයි මම පාවිච්චි කරන්නේ. මෙතෙන්දී සබ්ජෙක්ට් එක ග්‍රේඩ් එක වගේ විස්තර ටිකක් දාන්න ඕනේ. මම මෙතෙන්දී සබ්ජෙක්ට් එක විතරක් දෙනවා. මම සබ්ජෙක්ට් එක හැටියට දෙන්නේ සෝෂියොලොජි. සමාජ විද්‍යාව කියන සබ්ජෙක්ට් එක තමයි මම දුන්නේ මෙතනට. මේ Padlet කියන එක මම ගන්නවා මෙතනින්. ඊට පස්සේ මම පාවිච්චි කරන්නේ Blackboard කියන එක. Blackboard කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඕගොල්ලන් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයගන්ට හදන්න තියෙන මේ ප්‍රසන්ටේෂන් එකේ රාමුවක් මේ විදිහට ඔයගොල්ලන්ට පෙන්නනවා. මම මොකක් හරි ගන්න මෙතනින් Max Weber කියන සමාජ විද්‍යාඥයා ගැන තමයි මම ගන්නෙ. ටොපික් එක විදිහට මම Max Weber කියන කෙනාව ගන්නවා. ටයිටල් එකට මම ඒක දානවා. ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකට පාවිච්චි කරනවා. ඒකෙම මොන හරි බලමු. කාල් එමිල් මැක්ස්මිලියන් වේබර් කියන එක එයාගේ සම්පූර්ණ නම. ඒ විස්තර ටික මම මේ එක විදිහට ගන්නවා. ඩන් කරනවා. ඔයගලන්ට ඕන නම් මොකක් හරි අයිකන් එකක් මොකක් හරි දාන්න ඕන නම් මෙතන පොඩි අයිකන් එකක් දාන්න දෙනවා. ඕගොල්ලෝ කැමති නම් මේකට මේ පින්තූරයක් දාගන්න පුළුවන්. ෆොටෝ එකක් හෝ වෙන තියෙන ඕන එකක් එක්කව කරගන්න පුළුවන් ලින්ක් එකක් වගේ එකක් Google Drive එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒකේ තියෙන මොන හරි තියෙනවා නම් මේකට අරන් දාන්න පුළුවන්. wallpaper එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. පිටිපස්සේ කියන්නේ back එකේ තියෙන ඕනම පින්තූරයක් දාගන්න පුළුවන්. මම කීපයක් දාලා පෙන්නන්න. මේ විදිහට කැමති එකක් දාගන්න පුළුවන්. සමාජ විද්‍යාඥයන් නිසාවෙන් මම තෝරගන්නේ නම් මෙතනදී
මේ පොත් තියෙන එක හොඳයි කියලා හිතනවා. මොකෝ මැක්ස් වේබර් කියන්නේ ගොඩක් වැදගත් සමාජ විද්‍යාඥයෙක්. මෙතන ඔයගොල්ලන්ට ෆොන්ට් එක, ඊළඟට සයිස් එක, කලර් එක වගේ දේවල් වෙනස් කරගන්න ඒගොල්ලෝ අවස්ථාව දීලා තියෙනවා. ඊට අමතරව මේ උඩිනුත් ඒ ටිකේම තමයි වෙන වෙනම මේවා කරලා දීලා තියෙන්නේ. ඊළඟට මම ඩන් දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මේකේ අපි දැන් මේ මුල් ටික විතරයි. මෙතනින් කැමති නම් ඔයගොල්ලන් ඩොකියුමන්ට් එකක් ඇතුල් කරගන්න පුළුවන්. සබ්ජෙක්ට් එක විදිහට මම අරකම ගන්නවා මැක්ස් වේබර් කියන එකම. මම මේකේ තියෙන ඉතුරු ටික මැක්ස් වේබර් ගැන තියෙන ඉතුරු විස්තර ටික කොපි කරගන්නවා. විකිපීඩියා වල තියෙන ඉතුරු ඒ විස්තර ටික ඊට පස්සේ මම මේ විදිහට පේස්ට් කරගන්නවා. මෙතනින් කැමති දෙයක් අප්ලෝඩ් කරගන්න පුළුවන් PDF එකක් වුණත් මම මෙතනින් මේකට පින්තූරයක් අප්ලෝඩ් කරගන්නවා මැක්ස් වේබර් ගැන. මෙතනින් ඕන කැමති දෙයක් සර්ච් කරලා ගන්න පුළුවන්. YouTube එකේ හරහා වීඩියෝ එකක් වුණත්, වෙබ් පේජ් එකක් වුණත් එහෙම දාගන්න පුළුවන්. මේකේ මම පින්තූරයක් තමයි ගන්නෙ. මේ විදිහට වැටෙනවා. මේ විදිහට තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ විස්තර ටික. ඊට පස්සේ මේක ප්‍රසන්ටේෂන් එකක් විදිහට ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්න ඕනම කොහොමද කරන්නේ කියන එක පෙන්නන්නම්. මෙතනින් ප්ලේ දුන්නාම මේ ප්‍රසන්ටේෂන් එකක් වගේ පෙන්නනවා. උඩින් QR එකකින් මේක සර්ච් කරාම ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලන්ගේ මේ එකකින් වෙබ්සයිට් එක හරහා මේව කරගන්න පුළුවන්. එතන ඔයගොල්ලන්ට පේන්නේ නැති ප්‍රසන්ටේෂන් එක වගේ කරගෙන යන්න පුළුවන්. මම හදපු මේ එකේ පළවෙනි එක මැක්ස් වේබර්. ඊට පස්සේ අර විස්තර ටික දාපු එක මේ වගේ ඔයගොල්ලන්ට තව මේකට එක්කහුව කරන්න පුළුවන්. විස්තර එක්කහුව කර කර හදන්න පුළුවන් දිගට. මම දෙකයි හැදුවේ මුල් මේ එකයි මුල් පේජ් එකයි. ඊට පස්සේ විස්තර ටික දාලා එකතු කරපු පින්තූරෙත් එක එකතු කරපු එකයි විතරයි තියෙන්නේ. තව මේ වගේ එකතු කරලා හදන්න පුළුවන්. ඕලන්ට ඕන විදිහට පේජ් 4 5 6 7 එහෙම හදාගෙන යන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ යාළුවනේ, ඔයගොල්ලන් ප්‍රී වර්ෂන් එක යටතේ ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ 4යි හදන්න. මට දුන්නේ 4ක් හදන්න විතරයි. එතනින් එහාට හදන්න දුන්නේ නැහැ. ඒ කියන්නේ 4ක් හදන්න දෙනවා කියලා කියන්නේ මේ මොනවද ප්‍රසන්ටේෂන් 4යි හදාගන්න පුළුවන්. එතනින් එහාට හදනවා නම් ගෙවලා ගන්න ඕනේ ඒගොල්ලන්ගේ මේ එක. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් හදපු ඒවා ඩිලීට් කර කර ආයි හදන්න. 4යි තමයි ඒගොල්ලෝ හදන්න දෙන්නේ ඕගොල්ලන්ට. padlet.com/gallery කියන
මේකෙන් ඕගොල්ලන්ට මේක ගැන තව විස්තර දැනගන්න පුළුවන්. ඒකේ මේ වගේ හදපු ඒවල වීඩියෝස් තියෙනවා. හදන්නේ කොහොමද සහ ඒ වගේ ලොකුවට වීඩියෝ හදපු ඒවා තියෙනවා. මේ වීඩියෝ එක පොඩි කරන්න ඕන හින්දා තමයි මේ ගානට මේක හැදුවේ. නැත්තම් එහෙම බෝරින් වෙන්න පුළුවන් ඕගොල්ලන්ට. මේකේ තව දේවල් තියෙනවා. පොඩ්ඩක් කරලා බලන්න. මේක කරලා බැලුවාම ලේසියෙන්ම ඕගොල්ලන්ට තේරුම් යයි මේක කොහොමද කරන්නේ කියලා.